කාලා තියෙන රසම බිරියානි එකක වීඩියෝ එකක් තමයි ගයිස් අද ඕගලන්ට අරගෙන එන්නේ. ඩිලිවරි කරාම මෙන්න මේ වගේ බකට් එක තමයි මචං එන්නේ. මේක මචං ඒගොල්ලන්ගේ ෆුල් පෝෂන් එක කියලා කිව්වේ රුපියල් 1600ක් උනේ. මේක පාකිස්තාන් ස්ටයිල් බිරියානි එකක් මචං. අර කරච්චි බිරියානි කියන්නේ. අන්න ඒක තමයි මචං. මේක දෙන්නෙට බඩ පිරෙන්න කන්න පුළුවන් මචං. ඇත්තටම හොඳට කන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක හම්බ වෙනවා මචං හොඳ ජූසි බාබිකියු චිකන් පීස් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මචං හොඳ තික්ම තික් මිංචි සම්බෝලයක් හම්බ වෙනවා. ඒ වගේම තව හම්බ වෙනවා මචං රයිත එකක්. රයිත එක නම් තික් නෑ මචං. කිරි අඩුයි ඒකට. ඒ වගේම මචං මේ මයෝනිස් එක. මයෝනිස් එකක් හම්බ වෙනවා මචං. ඒක පට්ට රහයි මචං. බිරියානි එක ඉවර වෙනකන් කන්න පුළුවන්. පොඩි අවුලකට තියෙන්නේ රයිත එකයි මයෝනිස් එකයි මදි මචං ඇත්තටම. බිරියානි එකට හොඳට අනාගෙන කනවා නම් තව චුට්ටක් වැඩි කරා නම් මරු. ඉතින් ඒගොල්ලෝ ඩිලිවරි කරද්දි මේ වගේ ලස්සනට පැක් කරලා තමයි මචං එවන්නේ. බිරියානි බකට් එකත් සීල් කරලා එවන්නේ. මෙහෙම තමයි මචං ඕවරෝල් ලුක් එක අපි කන්න කලින් පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා. ඉතින් මතක තියාගන්න ගයිස් මේක කද්දී හොඳට මිංචි සම්බෝලේ රයිත එකයි ග්‍රේවි එකයි ආපහු මේ චිකන් කෑල්ලයි හොඳට අනාගෙන කන්න. හරිද? එතකොට තමයි මේකේ ඇත්තටම රහ එන්නේ. චිකන් එකත් මචං හොඳ ජූසි ඔක පේනවනේ. එතකොට තමයි මචං මේක රහ හොඳට අනාගෙන කන්න. එතකොට තමයි මේක හොඳට කන්න පුළුවන්. ඉතින් මට අමතක වුණා මේක තියෙන තැන කියන්න. මේක තියෙන්නේ හරියටම දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ. දෙහිවල පාලම පැත්තේ ඉඳන් පාලම ගාව ඉඳන් හිල් ස්ට්‍රීට් එකට හැරිලා මහරගම් පැත්තට එද්දී පාරේ වම් පැත්තේ තියෙන්නේ හාකෝට් ෆාමසියට එහා පැත්තේ තියෙන්නේ. මේක මචං Google එකේ තියෙන්නේ පාකිස්තාන් දර්බර් කියලා. හැබැයි මචං මෙතෙන්ට ආවට පස්සේ වෙන නමක් ගහලා තිබ්බේ මම දන්නේ නැහැ ඒ නම මොකක්ද කියලා. ඒ නම දන්නවනම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න මාවත් දැනුවත් කරන්න සහ අනිත් කට්ටිය දැනුවත් කරන්න. Google එක බලාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ගහන්න පාකිස්තාන් දර්බර් කියලා හරියටම ලොකේෂන් එක පෙන්නනවා. ඉතින් මේ වගේ මෙනු එකක් තමයි මචං තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගණන් බලලා ඔයගොල්ලන්ට සෙට් වෙන පැකේජ් එක අරගන්න. මේකෙන් try කරලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න guys. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. මේක ඇත්තටම රස බිරියානි එකක් guys. ජය වේවා.